දැන් එහෙමනම් වම් අතෙන් දකුණු කනත් එතකොට දකුණු කන වම් අතට අල්ලා ගන්න පුළුවන් එහෙමනම් කලහන්නේ දකුණු කනේ තෝරේ බලා කන්නේ පාඩු කොන්කිය මගේ අල්ලන්න කියලාද ඒකනේ වම් කන දකුණු අතට දකුණු කන වම් අතට අල්ලාගෙන ඔව් දැන් තොට කොමාරු කරන්න බෑ හරි හරියම් මේ පැත්තට දැන් හිත ගන්නවා එහෙමනම් හිත ගන්නවා හිත ගන්නවා ලයිදේරියට මම කරලා කවලා කඩේ බලලා තව තාපිය බලලා පුතු සතන්ක නමස්කාරම සදාතර පියාණනේ නමස්කාරම සදාතරිය මෑණියනේ දැන් ලැබීම පුතේ සතන්ක මොකද මේ කෝපේ මගේ පුතා කවදාවත් ඔද මේ විදිහට රාජමාලිගට අවිල්ලා නැහැ පියාණනේ මම ගමුතුමාගේ මේ රාජමන්දිරට වැදගත් ප්‍රශ්න කිහිපයක් තියෙන මට හරියාකාර වෙවට උත්තරම දෙන්න ඕනේ මගේ රත්තරන් පුතේ ඕන ප්‍රශ්න විසඳන්න අපි පිටුම පිළිතුරු දෙයි හොඳයි පුතේ කියන්න බලන්න ප්‍රශ්න මොකද්ද ප්‍රශ්න කියලා අදිසියද රාජමන්දිර වස්තු විචාරක වැඩසටහනක් ඇත්තෝ බහට බලන්න බහට කාලා කඩේ මාර බල්ල බල මොකද තොට වෙලා තියෙන පැත්තකට වෙලා ඉන්න බැරිද මේ පැත්තට ගන්නවනේ මගේ පුතාගේ හැටි බොල කටුවන් හිටපිය පුතේ මොකද ප්‍රශ්නේ කියන්නේ පියාණෙනි මෙන්න මේකයි ප්‍රශ්නය මම ප්‍රකාශ කරන්න මම ඔබතුමාට දාව ඇතිච්ච දරුවෙක් මේ ඉන්නේ මගේ මෑණියන්ද මෑණියගේ කුසෙන් බෙහෙත දරුවෙක්ද කියන එක පුතේ අයි පුතේ එහෙම කතා කරන්නේ ඔබතුමා දැනගන්න ඕනේ එහෙනම් ඔබතුමාට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා කියලා ඔබතුමා එක දරුවෙකුට එක විදිහකට අනිත් දරුවා නොදැනෙකට දාතා කනගන්න එපා ඔබතුමා දැන් දෙන්නට මේක සමානව සලකන්න ඕනේ අනේ මගේ රත්තරන් පුතේ දසකට මාසයක් කුසේ දරාගෙන නිමාන්න නැති දසතක් ඉඳලා ඉතේ පටන් දෙපතුල දක්වා ගලන රත්තරන් රුධිරය අපිට හදාපුවා හදාවදාකට මගේ රත්තරන් පුතේ ඇයි මට මේ විදිහට කතා කරන්නේ හරි ඔබගේ ප්‍රශ්නයක් හැමදාම මම කතා කරන්නේ මගේ පියාණන් සමගයි පියාණන් උත්තර දෙන්න පුතේ මගේ පුතේ කලබල වෙන්න එපා ඒ මගේ පුතා මොකද කවදාවත් ඔය විදිහට මගේ ප්‍රශ්න අහලා නැහැ පුතේ ඔබගෙන කවුරුත් මට දාව ඔබගේ මෑණියගේ කුසෙම බෙහෙවිච්ච දරුවෙක් ඔබගේ අයියන්ට ඔය වගේම තමයි එහෙමද හොඳයි පියාණනේ මෙන්න මේකයි මගේ දෙවෙනි ප්‍රශ්නය පොඩක් කිව්වල බෑට වල ආලකඩ වල ඉෂාව මේ කල්ලලා ගහන පාර සක්වල ආලකඩ පුතාගෙන ආතන්න ඔක නම තන්න ඉෂාව ඔය පුතේ කොහොමද පාඩනිය කටමතාවක් කිව්ව දෙවතාවක් මගේ තියු සීමාව කියන එකක් තියෙනවා ආලකඩ කටවාදී තියා මේ කට මොකද තෝගේ කටට වෙලා තියෙන්නේ ඒක තමයි මොනුස්ස පැත්තකට වල හිටපන් කියන්නේ සද්ද නැතුව. ඕම තෝරින්කෝ. ඕම ඔතන ඉඳ ගනි ගොතන තමයි උඹට හොඳ. ඒක තමයි කොටුවගෙන හිටපිය දැන් තොතන ඉඳලා තෝ කමේ ගන්නක කුටි කම්. මන්නම් කුටි දාගත්ත බලන්න. මේ ලොක්කේ දානු දෙනු ගහන්න බෑ. පුතේ කියන්න බලන්න මයි පුතේ මොකද්ද දෙවිනි ප්‍රාර්ථනා කියලා. පියාණනේ ඔබතුමාගේ පසුනේ නිසද දේශ රාජ්‍ය පාලනය කටයුතු කරන්නේ මමද නැත්නම් මගේ වැඩිමල් සහෝදර වීරසිංහද කියන එක ප්‍රකාශ කරන්නේ. පුතේ ඇයි මේ කෝපෙන් ඒ විදිහට කතා කරන්නේ? අපේ රාජ පෙළපති රාජ පරම්පරාවෙන් එන විදිහට මගේ පසුනේ නිසද දේශ රාජ්‍ය පාලනය කටයුතු කරගෙන යන්නේ අපේ වැඩිමල් සහෝදර වීරසිංහ. වීරසිංහ හොඳයි පියාණනේ එකක් මතක තියාගන්න. මේක පසුව මේ රාජ්‍ය පාලනය මිනිකිරුල සිංහාසනය වීරසිංහට දීලා තිබුණත් එදාට මේ රාජමාලිගාව දෙවරක් කරලා දානවා ඕකරත් මම යනවා
ස්වාමීනි. කොහොමද මේ සිද්ධ වෙන්නේ ඒක තමයි මහිෂිකා අපත් කල්පනා කරන්නේ දැන් බරුව නෑන්න එපා කිව්නාන්ස. පොනෝ යවා? මේ හැම දෙයකටම වගේ කියුත්තා නුඹයි ඇයි මම කියන්නේ? යකෝතෝ කිසා තමයි මගේ පුතා මේ විතර නම ගෑවලා තියෙන්නේ නුඹ පුරුදු කරපු නිසා සෑම දවසකම සුරාව පානය කරන්න බල කියන මට තියාගන්න බල ඔව් ඔය කිසි දෙයක මම ඒක දන්නවා. එහෙම කවුද ඔබ දෙපළෝ. අපි කොහොමද මිනිස්සු මගේ පුතාගේ වැරද්දට අපි උදේ ගත්තේ තමයි කියන්නේ පිසුන්නාන්සට යන්නාන්ස. ඔව් මේ ලෝකේ මාතාවක් කෙනෙකුට දරුවෙක් පිළිසන්න වෙන්න ආවට පස්සේ හොඳ දරුවා නරක දරුවා හොයාගත්තා. මොනෝ දැන් කොහොමද මාතා කුසක දරුවා පිළිසිඳ ගත්තා පස්සේ ඒ දරුවා හොඳ දරුවද නොහොඳ දරුවද වෙන්නේ ඒක තමයි ස්වාමීනි මම හිතන්නේ.